හොඳට කාමච්ඡන්දයෙන් කාමයන්ගෙන් සැපවත් වෙච්ච ජීවිතයක් ගත කරපු කෙනෙකුට කාමාස්වාදයෙන් ගිජු වෙච්ච කෙනෙකුට තේරෙනවා කාමාස්වාදයේ තියෙන ආස්වාදේ බොහොම ටිකයි. ඒ ආස්වාදේ ටිකයි කියලා දකිනකොට ඊට වඩා ආස්වාදේ ගినాපු ලෝකයක් පස්සේ හොයාගෙන දුවනවා. එහෙම ආස්වාදයේ හොයාගෙන දුවලා හෙම්බත් වෙන එක හැර ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. කියන්නකො මේ ජීවිතේ සන්තුෂ්ටිමත් කරපු එක මිනිස්සෙක් ඕගොල්ලන්ට හම්බෙලා තියනවද? දැන් පුතේ මම නම් මං හිත ආස්වාදයට පත් කරලා ඉවරයි. මට නම් ආයි කිසිම ආස්වාදයක් ඕනේ නැහැ කියලා අත් දෙක බැඳගෙන වාඩි වෙලා ඉන්න එක මිනිහෙක් කොහේ හරි හම්බෙලා තියනවද? හැමෝම පින්වත්නි අරමුණු හරහා ආස්වාදයක් හොයන වැඩේනේ එකතු වෙලා ඉන්නේ. හැම වයසක මිනිස්සෙක්ම ආස්වාදයක් හොයනවා. හැම උගතෙක්ම ආස්වාදයක් හොයනවා. හැම බුද්ධිමතෙක්ම ආස්වාදයක් හොයනවා. ඉගෙනගත්ත මිනිහෙකුත් ආස්වාදයේ හොයන එක නවත්තන්නේ මේ කාම ලෝකේ ඉපදිච්ච හැම මිනිහෙක්ම ආස්වාදයේ පස්සේ දුවගෙන යනවා. පින්වත්නි ආස්වාදයේ ඈතින් පේනවා සම්තෘප්තිමත් වෙලා ඉවර වෙන්නේ මිරිගුව වගේ ඈතින් වතුර තියනවා වගේ පේනවා. එතනට දිව්වහම වතුර නැහැ. ආයෙත් ඈතින් තියනවා වගේ පෙන්නනවා. මේ සිත ඕක තමයි අපි කරපු අමාරුවේ වට්ටපු තැන. මිරිගුවක් පස්සේ දුවන අහිංසක සතෙක් වගේ ආස්වාදයේ පස්සේ අපි දුවගෙන යනවා. ආස්වාදයෙන් සම්තෘප්තිමත් කරලා ඉස්සරහට හරි ඉවර කරනවා කියලා අදත් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා. නමුත් පින්වත්නි කවද්ද අපේ ආස්වාදයෙන් අපේ හිත සම්තෘප්තිමත් උනේ? එක දවසක් කියන්නේ සම්තෘප්තිමත් වෙලා ඉවර වෙච්ච එක දවසක් එක පුද්ගලයෙක් හම්බෙලා තියනවද? ලෝකේ ගොඩාක් ධනෙ හොයාගත්ත මිනිහෙක් ධනය සම්පූර්ණයෙන් හොයලා ඉවරලා දැන් නම් මට ඇති කියලා හිතපු විඩාරින මිනිස්සෙක් කවුරුත් නැණි පින්වත්නි. එයා නැවතුණත් වෙන පාරකින් ආස්වාදේ හොයනවා. එහෙනම් මතක තියාගන්න මේ කාම ලෝකේ ඉපදිච්ච හැම මිනිහෙක්ම ආස්වාදේ පස්සේ දුවනවා. නමුත් කිසි මිනිහෙක් ආස්වාදයෙන් සම්තෘප්තිමත් කරලා නෙමෙයි පින්වත්නි ජීවිතයත් හරින්නේ. සම්තෘප්තිමත් කොට ජීවිතේ නිමා කරන්න බැරි වෙච්ච මිනිහෙකුට මරණය කියන්නේ පින්වත්නි විඩාබර පීඩාකාරී අතිශයින්ම සුන්දර අත්දැකීමක්. අතිශයින්ම සුන්දර අත්දැකීමක්. හැබැයි ඕගොල්ලෝ ධර්මයක් තිබ්බොත් ඕගොල්ලෝ දන්නවා ආස්වාදයේ වනාහි සිතටයි අයිති. ආස්වාදයේ එළිය ලෝකෙට අයිති නෑ. ආස්වාදයේ ලෝකේ එව්වට වැඩක් නෑ. ධර්මයක් තිබ්බොත් විතරයි ඔය රහස